සුබ දවසක් වේවා ආදරණීය යාළු හැම කෙනෙක්ටම. ඉතින් අදත් ගජනායක ඇන්තෝරියම් මගේ YouTube channel එකේ මම ඔයාලට ටිකක් වටිනා කියන වීඩියෝ එකක් තමයි ගේන්න යන්නේ. පැකේජ් එකක් නෙමෙයි. ලස්සන ඇන්තෝරියම් ප්ලාන්ට් ටිකක් කට් කරලා ඔයාලට තව පැල ටිකක් වැඩිපුර බෝ කරගන්න විදිය තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ප්ලාන්ට් එකක් කට් කරන්න කලින් අපි බලන්න ඕන මේ ප්ලාන්ට් එක කට් කිරීමට සුදුසු තත්ත්වයේ තියනවාද කියන එක. අපි බලමු අපි කොහොමද ඒක බලන්නේ මොනවද අපි ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ඒ වගේ දේවල් ගැන. මුලින්ම බලන්න ඕන අපි ප්ලාන්ට් එකක් කට් කරනකොට ඒ ප්ලාන්ට් එකේ දලු ඒ වගේම අලුතෙන් එන මල් ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට ඒ ප්ලාන්ට් එක කට් කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ඒක ගහේ පෝෂණය වැඩිපුරම ලැබෙන්න ඕන අවධියක් වෙන නිසා. ඒත් සමහර අවස්ථා තියෙනවා අපිට ඒ වගේ ප්ලාන්ට් උත් කට් කරන්න සිද්ධ වෙන. මොකද අපිට තියෙන පැල ප්‍රමාණය අවම වුණාම අපිට පැල බෝ කරගන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට අපිට ඒ වගේ ප්ලාන්ට් උත් කට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින්ම ඊළඟට බලන්න ඕන මේ ප්ලාන්ට් කට් කරද්දී ප්ලාන්ට් වල කට් මුල් කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක ප්ලාන්ට් එක බලන්නකො මෙයාගේ හොඳට කට් මුල් තියෙනවා. ඉතින් මේ වගේ හොඳට කට් මුල් තියෙන ශාකයක් කට් කරාම අපට ශාකයේ ඉහළ කොටස හදාගන්න ඉතාමත්ම පහසුයි. ඊපස්සේ මේ ප්ලාන්ට් එක මේ බලන්න එයාගෙත් කට් මුල් තියෙනවා. මෙයා බලන්න එයාගෙත් ඒ වගේම මේ දෙපැත්තටම කට් මුල් තියෙනවා. මෙයාගෙත් එහෙමයි. මෙයාගේ අලුතෙන් මොටයිත් එනවා. මේ දෙන්නගෙම අලුතෙන් මොටයි එනවා. ඒ වගේම කට් මුලුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාගෙත් මම මේ ලිවියම් රෙඩ් මගේ ළඟ ගොඩක් නැති නිසා තමයි එයාව කට් කරන්න කියලා හිතුවේ. එයාගෙත් මේ එක මුලක් තියෙනවා. අපි බලමු එයාවත් පුළුවන් විදියට හොඳට මුල් එක කට් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට මෙයාගෙත් ඒ වගේ පොඩි කට් මුල් දෙකක් තමයි තිබුණේ. මට ඉතින් එයාගේ පොහොට්ටුවකුත් එනවා. ඒත් මට එයාගෙන් පැල හදාගන්න ඕන නිසා මම එයාවත් කට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු දැන් මේ ප්ලාන්ට් ටික මම කොහොමද ඉහළ කොටසටත් හොඳට මුල් තියලා පහළ කොටසට කොළ කීපයක් තියෙන විදියට ලස්සනට කට් කරගන්න කියලා. ඊළඟට අපි කට් කරනකොට ප්ලාන්ට් එකක් කට් එකේ බොටම් කොටසේ සහ টොප් එකේ දෙකේම කැපුම් මුහුණතේ මේ විදියට මොකක් හරි දිලීර නාශකයක් ආලේප කරන්න ඕනේ. ඒකට මම යොදාගන්නේ කැප්ටාන් කියන දිලීර නාශකය. ඊළඟට අපිට පුළුවන් කැපුම් මුහුණත සීල් කරන්න මේ වගේ කියුටෙක්ස් එකක් නැත්නම් ලැකර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලා කට් කරන්න ගන්න පිහිය හරි කතුර හරි අපට අවශ්‍ය කරන ගහ කට් කරන්න ඔයාලගේ ළඟ තියෙන ඒ උපකරණය. ඒකත් අපි කැප්ටාන් ද්‍රාවණයක ගිල්වලා ගන්නව නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මම දැන් මුලින්ම මේ ප්ලාන්ට් එක තමයි කට් කරන්න ලැහැත්ති වෙන්නේ. මේක ඉතාමත් වටිනා වර්ගයක් සකුරා ලිලා. ඉතින් එයාගේ හොඳට කට් මුල් තියෙනවා. අපි එයාව කට් කරලා බලමු. දැන් වටේටම හොඳට බලලා මුල් කොච්චර උඩට කැපෙනවද, කොළ කීයක් යටට ඉතුරු වෙනවද, ඒ විදිහට හැමදේම බලලා තමයි කට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මට දැන් අද කැමරාමන් කෙනෙක් නැහැනේ. ඒක නිසා ඔක්කොම තනියෙන් කරගන්න අමාරුයි. කට් කරන ගමන් වීඩියෝ කරන්න අමාරු නිසා මම ඔයාලට කට් කරලා බලලා ඉවර වෙලා ඔයාලට කට් එක සහ මුල් කොච්චර ඇවිල්ලා තියෙනවද ඒ විස්තර ටික පෙන්වන්නම්. ඔන්න දැන් මම මෙයාව පරිස්සමට කට් කරගත්තා. දැන් ඔන්න එයා කට් කරගෙන තමයි තියෙන්නේ. දැන් මම පරිස්සමට මෙයාව ගලවලා මේ විදියට ගන්නවා. බලන්නකෝ එයාගේ මුල් මෙන්න මේ විදියට හොඳට මුල් හිටින විදියට තමයි මම එයාව කට් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කැපුම් මුහුණත. එයාගේ හොඳට මේ විදියට මුල් තියෙනවා. ළඟට අපි බලමු දැන් මෙයාගේ සහ මෙයාගේ යට කොටසේ කැප්ටාන් ආලේප කරගන්න ඕනේ. ඒ ගැන තමයි ඊළඟට මම බලන්නේ. මේන් බලන්නකෝ යාළුවනේ මට වුණ වැඩේ. දැන් ඔන්න
මෙයා සුද්ධ කරගෙන යන මේ කැපුවට පස්සේ බලද්දි එයාගේ කඳ කොටස කුණු වේගෙන වගේ ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මුළුත් සාමාන්‍ය සමහර ඒවා කුණු වේගෙන වගේ ඇවිල්ලා තියෙනවා. සමහර මුල් මං කපද්දි කැඩිලා. අන්තිමට මට මෙන්න මෙච්චරයි මුල් ඉතුරු වුණේ. ඒ වුණාට එයාගේ මේ පැත්තෙනුත් මොටෙයියෙක් එනවා, මෙතනිනුත් මොටෙයියෙක් එනවා. මොටෙයි දෙන්නෙක් එක්ක තව අලුත් කට් මුලක් උඩින් එනවා. මේ වගේ පොඩි මුල් ප්‍රමාණයක් තමයි මට ඉතින් ඉතුරු වුණේ මෙයාව හදාගන්න. අපි බලමු ඉතින් අපිට මෙයාව හදාගන්න පුළුවන් වේද කියලා. මම ඔයාලට මෙයාව හදාගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලාත් ඉස්සරහදී වීඩියෝ එකකදී අරගෙන එන්නම්. මම ඉතින් টොප් එක මේ පුරාම මේ විදියට කැපිච්ච මුල් වල කඳේ හැමතැනම හොඳට කැප්ටාන් දිලීරනාශකය ආලේප කරා. දැන් අපි මේක ටිකක් වෙලා වේලෙන්න තියාගන්න ඕනේ. මෙන්න මේ පෝච්චිය තමයි ආව ටිකක් වේලෙන්න මෙහෙම තියාගන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ එයාගේ බොටම් එක. බොටම් එකේ පොල්ලෙලි ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි මේ පොල්ලෙලි ප්‍රමාණය කඳට වතුර එකතු වෙන්න පුළුවන්. මෙච්චර පොල්ලෙලි තිබුණාම අපි මේ පොල්ලෙලි වලින් කොටසක් ඉවත් කරගන්න ඕන. මම එහෙනම් මේ පොල්ලෙලි වලින් කොටසක් ඉවත් කරලා ඔයාලට පෙන්නන්න. ඔන්න යාළුවනේ මම දැන් මේ විදිහට ප්ලාන්ට් 3ක් කට් කරගත්තා. මේ විදිහට කැප්ටාන් ගාලා පොඩ්ඩක් වේලෙන්න තියලා තමයි තියෙන්නේ. මේ වැයි එක ප්ලාන්ට් එකයි මට හරියට හොඳට මුල් එක කට් උනේ. අනිත් ප්ලාන්ට් දෙකම මේ බලන්නකෝ මුල් අඩුවෙන් තමයි කැපුණේ. තිවිච්ච මුළුත් කුණු වෙලා. බලමු අපි දැන් මේවා ටිකක් වෙලා තියලා පොට් කරනවා. හදාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා බලමු ඉතින් නේද. මේ තියෙන්නේ මේ වගේ টොප් ටික. ඒ වගේත් මේ විදියට හොඳට කොළ තියෙන විදියට තමයි කැපිලා තියෙන්නේ. මේ විදියට කැප්ටාන් දිලීරනාශකය ඒ වගේත් ගාලා තියෙනවා. තව ටිකක් තියෙනවා කට් කරන්න. ඔක්කොම ටික කට් කරලා මම ඔයාලට පෙන්නන්නම්. වීඩියෝ කරන ගමන් කට් කරන්න අමාරුයි ඉතින්. තනියමනේ ඔක්කොම කරගන්න ඕන. ඒක නිසා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම දැන් කට් කරලා ගත්තු ප්ලාන්ට් වල টොප් ටික. ඉතින් මේව එක එක බලාගෙන යනකොට මට ඔයාලට කියන්න ඕනේ කියලා හිතුණා. එක දෙයක්. ඒක තමයි අපි හැමෝම කැමතිනේ ලස්සන මල් පිරීච්ච මල් ගහක් හදාගන්න. එතකොට ඒකේ මල් ගොඩාක් ඇවිල්ලා මල් පිරීලා තියෙනවට එහෙම බලන්න. ඒත් අපි මුලින්ම ඇන්තෝරියම් මල් හදන වගාකරුවෙක් විදියට අපිට බෑ එකම ගහ මල් ගොඩක් දානකල් සාත්තු කර කර බලන් ඉන්න. මොකද අපිට යාගෙන් පැල ගොඩක් බෝ කරගන්න උවමනාව තියෙන නිසා. බලන්නකො මට මෙයා කට්ටුන හැටි. මෙයාගෙන් මට තියෙන්නේ මේ ගහ විතරයි. ඒත් ඉතින් මං යාගෙන් පැල හදා ගන්න ඕනනේ. ඒක නිසා ඉතින් කට් කරා බලන්න පොඩි මුල් දෙකකුත් එක්ක කොළ දෙකක් එක්ක තමයි එයා කට්ටුනේ. ඉතින් අපිට හැම වෙලේම අභියෝගයක් සහ අවිනිශ්චිතභාවයක් එක්ක තමයි මේ වගාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ ගහ හරියයිද මැරෙයිද කියලා කියන්න මං හරියටම දන්නේ නැහැ. අලුතෙන් මල් හදනකොට අපිට හැමදේම හරියන්න විදියකුත් නැහැ. වරදින්නත් පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක එහෙමයි කට්ටුනේ. ඊළඟට මෙයා බලන්නකෝ. මෙයාත් එහෙමයි මේ පොඩි මුල් දෙකක් එක්ක. අනිත් එක මං එයාව කට් කරන්න ඕන අවධියක නෙමෙයි කපලා තියෙනවා. ඔයාලට පේනවනේ. එයාගේ පොහොට්ටුවක් තියෙනවා. ඒත් එයා මල් පිපෙනකන් මට බලාගෙන ඉන්න බෑ. මගේ වගාව සාර්ථක කරගන්න නම් දියුණු කරගන්න නම් පැල වැඩියෙන් හදාගන්න ඕමනා කරනවා. ඒක නිසා තමයි අපි එහෙම කරන්නේ. සමහර වෙලාවට මල් එන්නත් කලින් සමා වෙන්න ඕනේ යාළුවනේ කී හිටියේ මොකද්ද කියලාත් මතක නැති වුණා. නඩුවක් බේරන්න ගියානේ ඉතින්. අපේ ගෙදර මම නිමාඩු දවසට හරියට නඩු. ගෙදර ඉන්න දවසට හිතෙනවා අදත් වැඩට ගියා නම් හොඳයි කියලා. එච්චරට නඩු අරගෙන එනවනේ. ඊළඟට දැන් මං කිව්වේ මේ ප්ලාන්ට් දෙක මට කැපුණ විදිය. මං ඒව ඇයි එහෙම කට් කරේ කියන එක. ඊළඟට මේ තියෙන්නේ මල් එන්නත් කලින් ප්ලාන්ට් එක. එයාගේ මල් එන ගමන්ද කියලාත් මට හිතෙනවා මේ හරිය මේ මලක්ද කොළයක්ද මන් දන්නේ එනවා. ඉතින් මේ ප්ලාන්ට් එකත් මම කට් කරගත්තේ යාගෙනුත් මට මල් එනකම් බලන් ඉන්න බෑ පැල බෝ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයා මේ ඉන්නේ ලිවියම් රෙඩ්.
එයාගේ අලුත් ලස්සන මල. ඒත් එයා අලුතෙන් ලස්සනට මලක් ආවම ගහ ගොඩක් ලස්සනයි. ඉතින් එයාව මට කට් කරන්න සිද්ධ වුණා. ඉතින් බලන්න මම ඔයාලට කිව්වේ ඒකයි. අපිට බල බල ඉන්න විදිහක් නැහැ. මල් පැල ගොඩාක් තියෙන. ඒ වගේම මුදල් අතින් එහෙම අගහිඟයක් නැති. මල් පැල ඕන විදිහකට ගන්න පුළුවන්. ඒ වගේ අයට නෙමෙයි මම මේ කියන්නේ. වගාවට අලුතෙන් ඇවිල්ලා අතේ තියෙන කීයක් හරි වියදම් කරලා අපේම කියලා මල් පැල ටිකක් හදාගෙන සාර්ථකත්වය කරා යන්න පුළුවන්ද කියලා බලන ඔයාගේ පුංචි පවුලට අභිමානයක් එක් කරන්න නැත්නම් එයාලට උදව්වක් වෙන්න පුළුවන්ද කියලා බලන අයට තමයි ඉතින් මම මේ කියන්නේ. ඔයාලටත් ඉතින් මං වගේම මල් වල ලස්සන බල බල ගස් ලොකු වෙනකන් බල බල පැල දානකන් බල බල ඉන්න බැහැනේ අපිට. ඉතින් මේ වගේ කට් කරලා ඔයාලට පුළුවන් පැල ටිකක් බෝ කරගන්න. ඉතින් මේ හැම වෙලේම මේක අනිවාර්යෙන්ම මේවා පැලවේවිද මැරේවිද කියලා අපිට ඉතින් අනිවාර්යෙන්ම කියන්න බෑ. අපි ඕනම දෙයකට මුහුණ දෙන ගමන් මේ මල් ටික හදාගෙන ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. දැන් අපි මේ කැප්ටාන් ගාලා තියෙන කැපුම් තල උඩින් මම තව ටිකකින් මේ කියුටෙක්ස් එක ආලේප කරනවා. එතකොට වතුර වැටුණාට පස්සේ ඒ කැපුම් තලයේ දිගේ වතුර රැඳෙන්නේ නැහැ. ඉක්මනින්ම කැපුම් තලෙන් ඉවතට වතුර බින්දු යනවා. හරියට නෙළුම් කොළයකට වතුර බින්දුවක් වැටුණා වගේ තමයි රැඳිලා තියෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. ඒ වගේම හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා අපි ඉස්සරහට එකමුතුව සහ සතුටින් ඒ වගේම අපගේ දැනුම බෙදා ගනිමින් ඉදිරි ගමනක් යමු කියලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.